ආයුබෝවන් මගේ යාළුවෝ සියලු දෙනාටම අද ප්ලේයර්ස් සායවල වර්ග 3ක් ඔයාලට මම අද කියලා දෙනවා. අපි දැන් සාමාන්‍යයෙන් ප්ලේයර්ස් සායක් මහනකොට අපි ගන්නවනේ අපි රෙදි ප්‍රශ්න තියෙනවනේ. එතකොට රෙදි තියෙනවා රෙදි ප්‍රමාණවල් ගත්තම රෙදි ප්‍රමාණවල් දැන් 36 උස 36 පළල රෙදි තියෙනවා 45 පළල රෙදි තියෙනවා 60 පළල රෙදි තියෙනවා. එතකොට දැන් අපිට 36 පළල ගත්තොත් අපිට දිගට සායක් මානවා නම් අපිට මේ 36 පළල තෝරගන්න බෑ. අපි යන්න ඕනේ දිගට මා ගන්නවා නම් 60 පළලින් තමයි අපි ගන්න ඕනේ. එහෙම නැත්නම් චුට්ටක් මීඩියම් සයිස් වගේ නම් දිගටම අර කකුල ගාවට මේ විලුඹ ළඟටම නැත්තම් අපිට 45 පළල වගේ ගන්න පුළුවන්. ඒකත් උස අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. දිග ගන්නවා නම් අනිවාර්යෙන් 60 පළල එකක් තමයි ගන්න ඕනේ. එතකොට රෙදි ප්‍රමාණවල් ගන්නකොට 36 පළල නම් ගන්න ඕනේ අපි රෙදි ආර දෙකක්. ඒ කියන්නේ දැන් 36 පළල 36 පළල රෙද්දක් දැන් හිතන්න මෙන්න මේක දැන් මෙන්න මේ විදිහට නවලා මම ගත්තා කියලා හිතන්න 36 පළල යාර දෙකක්. දැන් මේ තියෙන්නේ 36න් මේ පළල 36යි මේ පළල 36යි එතකොට යාරෙත් 36යිනේ යාරෙටත් අඟල් 36යි. එතකොට පළල මේ තියෙන පළල පැත්ත. එතකොට මේ පළල 36යි. එතකොට යාර දෙකක් ගන්නවා. මෙන්න මෙතනින් එක යාරයක් මේ තියෙන තව යාරයක්. එතකොට මෙන්න මේ කොටස් දෙක දෙකට නවලා ඔයාලා මේ විදියට ප්ලේයර්ස් අය අපි මේම දිගෙන් දෙකට නවලා මේ තියෙන්නේ මේ V එක මේ නැම්ම පැත්ත මේම තියාගෙන අපි ප්ලේයර්ස් අය නවන්නේ. එතකොට දැන් මේ ඉස්සලම් ප්ලේයර්ස් අයට ගියේ නෑ අපි තාම රෙදි ගැන කියලා දෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේ මෙතෙන්ද ඉන ලකුණු කරාම මේ ප්‍රමාණය අපි ඉන ලකුණු කරා කියලා හිතමුකෝ. එතකොට මෙතන ඉඳලා මේ ප්‍රමාණය විතරයි ඔයාලට දිග ගන්න පුළුවන්. මෙන්න මේ ප්‍රමාණය විතරයි ඔයාලට සාය දිග ගන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා 36 කියන්නේ කොට සායක් කියලා. එතකොට ඒ 36න් ඔයා ගන්නවා නම් ඔයා අනිවාර්යයෙන්ම ගන්න ඕනේ යාර දෙකක්. අනිවාර්යයෙන්ම යාර දෙකක් ගන්න ඕනේ කොට සායම් මානවා නම් රෙදි ප්‍රමාණය. ඊළඟට 45 45ත් ඒ විදිය තමයි. හැබැයි 45 යාර දෙකක් ගන්න බෑ. මොකද අපි දැන් 36 නම් 36ව දෙකක්නේ යාර දෙක. 45ත් ගන්නවා නම් 40 මෙතන ඉඳන් මෙතනට දැන් 36 පළලේ මෙතන ඉඳන් මෙතනට 36යි. මෙතන ඉඳන් මෙතනට 36යි. දැන් පළලත් 36යි යාරෙටත් 36යි. හැබැයි 45 රෙද්දේ මෙතන ඉඳන් මෙතනට දැන් ඔයා හිතන්න මේක 45 පළලයි කියලා. අපි දැන් 36 පැත්තකින් තියලා දැන් 45 ගැන කතා කරොත් මෙතන ඉඳන් මෙතනට 45යි නම් මෙතන ඉඳන් මෙතනටත් 45ක් තියෙන්න ඕනේ. මෙතන ඉඳන් මෙතනටත් 45ක් තියෙන්න ඕනේ. එතකොට මෙතන යාර දෙකක් නෙමෙයිනේ. 45 ඒවා දෙකක් නේ. 45 ඒවා දෙකක් ඕනේ. අපිට 45 උස සායක් මේ උස රෙද්දෙන් සාය මානවා නම්. එතකොට 45 දෙකක් බැලුවොත් එතන තියෙනවා අපිට යාර දෙකමාරක්. 45 රෙද්දක් ගන්නවා නම් ඔයා 45 ඒවා දෙකක් වෙන්න ඕනේ. එහෙනම් එතන යාර දෙකමාරක් වෙන්න ඕනේ. යාර දෙකමාරක් වෙන්න ඕනේ. එතකොට ඒ වගේ තමයි 60. 60 පළලෙන් ගන්නවා නම් දැන් මේක ආයිත් 60 මේ 60 පළල රෙද්ද කියලා හිතුවොත් මේකේ පළල 60යි. මේකේ පළල මේ රෙද්දේ පළල 60යි. එතකොට දිගත් අපි 60 ඒවා දෙකක් ගන්න ඕනේ මේ විදියට. අර විදියම තමයි. ඒතකොට 60 ඒවා දෙකක් ගන්නවා කියන්නේ අඟල් 60 ඒවා දෙකක් ඕනේ. ඒතකොට අඟල් 60 ඒවා දෙකක් යාර මේ ඔයාලට මම ඊටම පාසු කරන්නේ ගණන් මේ කියන්නේ ඔයගලන්ට මේවා වැඩි බෙදන්න වැඩි නැති වෙන්න කියලා දෙන්නේ. 60 ඒවා දෙකක් මේව දැනගත්තම හොඳටම ඔයාලට මේ කියන්නේ ඕන දෙයකට ඔයාලට බය නැතුව ඕන දෙයක් ඔයාගේ හිතට මේ කියන්නේ මේවා ලියා ගන්න. මේවා හැමදේම ලියා ගන්න පොඩි දේවල් ඔයාට නෝමල් සායම් මාන්න පුළුවන්, රැලි සායම් මාන්න පුළුවන්. එතකොට එක පැත්තකට විතරක් පිටිපසට ඉතර රැලි දාලා ඉදිරිපසට බෙල්ට් එක දාලා හරිම ලස්සන ඒ සාය. ඒ වගේ මාන්න පුළුවන්. මේවා හරියට නීට් එකට මාගත්තම මේවා හරි වටිනවා. එතකොට 60 පළලත් එතකොට දෙකක් ගන්න එපයි. 60 පළල රෙදි යාර දෙකක් නෙමේ 60 උස රෙද්දෙන්
දිග පැත්තෙන් 60 දෙකක් ඕනේ. 60 දෙකක් ගන්නවා නම් අපිට යනවා රෙදි 3මාරක්. 60 පළල රෙදි 3මාරක් යනවා. යාර 3මාරක් යනවා. ඉතින් මේ විදිය තමයි දැන් එහෙම රෙදි ගන්නවා නම් ගන්න තියෙන්නේ. දැන් මේක අපි දැන් රෙදි ගැන කතා කරා. අපිට මීට වඩා රෙදි අරගෙනත් අපිට කරන්න පුළුවන් ජොයින්ට් කරලා ඒ වගේ දේවල් කරන්නත් පුළුවන්. ඊළඟට අපි බලමු. දැන් මුලින්ම අපි බලමු අපේ normal plait සාය. ඉක්මනින්ම normal plait සාය කියලා දෙන්නම්. අපිට rally plait සායවල තමයි වැදගත් වෙන්නේ. අපි මේ වැදගත් පාඩම් වලට යන්න ඕනේ. මුලින්ම අපි මේ වගේ අපේ රෙද්ද අපි ගත්තු රෙදි ප්‍රමාණය මේ තියෙන්නේ ඔයාලා හිතන්න මේ තියෙන්නේ ඔයාලගේ මෙතන ඉඳන් මෙතනට පළල තියෙන්නේ කියලා හිතන්න. රෙද්දේ පළලනේ. දැන් මං කියලා දුන්නේ 60 පළල රෙද්ද කියලා හිතන්න. මේ තියෙන්නේ 60 පළල රෙද්ද. එතකොට ඔයා ගත්තු රෙදි ප්‍රමාණය සායට ගත්තු රෙදි ප්‍රමාණය ඔයාට පුළුවන් හරියටම දෙකට නවන්න. හරියටම මේ විදිහට මම මේ ඔන්න දෙකට නවනවා. දෙකට නවන්නේ පළලෙන් නෙමෙයි. දෙකට නවන්නේ රෙද්දේ දිග. රෙද්දේ දිග. පළල නවල නෑ. මේ තියෙන්නේ පළල. මේ තියෙන්නේ මම දිගෙන් නැගුවේ. ඔය හිතන්න මේක ඇටපල්ල 3මාර නම් මම මේ 3මාර රෙද්ද තමයි හරියටම දෙකට නවල තියෙන්නේ. හරියටම දෙකට නැවුවා. ඊට පස්සේ තමන්ගේ පැත්තට නෙමෙයි මේ උඩ මේ අත පැත්ත තමයි මගේ නැම්ම තියෙන්නේ. ඒ නැම්මේ මෙන්න මේ කොටස අරගන්නවා. මේක ලේසියිනේ ඉතින් දන්නවා ගොඩක් අය. මේ කොටස මේම අරගෙන මෙතනින් අපි අඟලක් තියා ගන්නවා. පැත්තේ සිපර් එකට පැත්තට හරි සිපර් එක පිටිපස්සට ගන්නත් පුළුවන් සයිඩ් එකට ගන්නත් පුළුවන්. මේ විදිහ තමයි අපි ඒක කරන්නේ. හරිද? මේත් එක්කම රැලි කරගන්න එකත් ෆ්‍රී සයිස් එකක් කියලා දෙන්නම්. ෆ්‍රී සයිස් ආය. ඊළඟට දැන් මේක දැන් අපි ඉන්න ලකුණු කරනවා. දැන් මේ ඔයාලට පේනව නේද මේ? මෙන්න මේ වගේ කොටසක් දැන් අර කියන විදිහට රෙදි ගත්තම මේ වගේ කොටසක් ඉතුරු වෙන්නේ නැහැ. දැන් අපිට රෙදි මේ වගේ මේ කොටස අපිට යටටත් ඕනි. සාය හදනවා. අපිට දැන් සාය උඩරිම උස ගන්න පුළුවන් මෙතන ඉන ලකුණු කරොත් මෙතන ඉඳන් මෙතනට විතරයි. මෙතන ඉඳන් මෙතනට විතරයි සාය උස ගන්න පුළුවන්. මෙන්න මෙතනිනුත් මේ කොලේ මේ කාන්ට තිබුණා නම් රෙද්ද තව මේ වගේ මේ ප්‍රමාණය තිබුණා නම් මෙන්න මේ ප්‍රමාණයෙන්ම රෙද්ද අපිට සාය උස ගන්න පුළුවන්. මේකෙන්ද අපිට මෙතනින් ජොයින්ට් එකක් දාන්න වෙනවා. අර ඒ ජොයින්ට් නැති වෙන්න තමයි අර විදිහට මම රෙදි ගන්න කිව්වේ. ඊළඟට දැන් ගොඩක් අය අපේ ඉන අපි ගත්තු ඉන අපි හතරට බෙදනවනේ. මෙතන රෙදි පොටවල හතරක් තියෙනවනේ. ඉන බෙදනවා හතරට. හතරට බෙදලා තමයි මෙතන ලකුණු කරන්නේ. එතකොට මම ගන්නම් මෙතනින් පොඩි ඉනක් ගමු අපි. ඉන අපි ගමු 30යි කියලා. 30 හතරට බෙදුවම අපිට එනවා 7මාරක්. 7මාරක් එනවා. එතකොට 30 ඒ 7මාර තමයි අපි මෙතන ලකුණු කරන්නේ. හරිද? මෙතන ලකුණු කරලා දැන් එහෙම හතරට බෙදලා සමහර අය දැන් ඒතර සමහර ගුරුවරු මේ විදිහට උගන්වනවා. ගත්තු ඉන 30 තුනට බෙදනවා. දැන් මම ඉන හතරට බෙදලා මෙන්න මේ අපිට ආවනේ 7මාර. ඒ 7මාර අපි මෙන්න මේම තියලා බලනවා කොතනටද 7මාර එන්නේ කියලා. එතකොට නිකන් මේ ප්‍රමාණයට වගේ 7මාර එනවනේ. එතකොට මේම පොඩි මාක් එකක් දාලා මෙතන චූටි මාක් එකක් දාගත්තා මම. මේ මාක් එකේ මෙන්න මෙතනින් තියලා මේ කොනේ තැනකින් තියලා අපි මෙතන ඉඳන් බලනවා මේ 7මාර දාපු තැනට මේ 9යි කාලක් තියෙනවා. 9යි ඉරි දෙකක් තියෙනවා. එතකොට මේ 9යි ඉරි දෙක. ඒ කියන්නේ 9 කාල මම මේ දිගටම මාක් කරගෙන යන්න ඕනේ මේ විදිහට. මේ වටේට. එතකොට මේ මගේ ඉන මේ දැන් ඉතින් මම මේම ඇඳනේ. මෙතනින්ද මෙතනට ඇඳලා රෙද්ද මෙතනින්ද මෙතනට ඇඳලා අපි මේ මැනලා බලන්නත් ඕනේ. අපි මේ කොටස බලමු කරන් ඉස්සෙල්ලාම. ඊට පස්සේ
මේ මට තව දෙයක් කියන්න තියෙනවා. ඉන 4ට බෙදලා 7මාර මෙතන මෙතෙන්ට තමයි අපි 7මාර ලකුණු කරන්නේ. ඒක අපි පිළිවෙල ලකුණු කරගමු. දැන් ඉන 3ට බෙදනවනේ කට්ටිය. ඉන 3ට බෙදනකොට දැන් මෙතන නෙමෙයි ලකුණු කරන්නේ. ඉන බෙදීම 3. එතකොට ඉන 3ට බෙදුවම අපිට 10ක් එනවනේ. 30 බෙදුවම 10ක් එනවා. එතකොට මේ 10 මෙතන ඉඳන් 10ක් තමයි 15ට ගන්න. මෙතන ඉඳන් 15ට 10ක් අරන් ඒ කොටස තමයි මේම 10 කවාකාරව ලකුණු කරන්නේ. එතකොටත් එන්නේ ඒ ප්‍රමාණය එනවා. අපි කරන්නේ අපි ඉන 4ට බෙදලා ඒ 7මාර තමයි ලකුණු කරන්නේ. මම දැන් මෙතන ඉඳන් මෙතෙන්ට 7මාරක් අපි ලකුණු කරපු තැන මෙතන ඉඳන් මෙතෙන්ට මම බලනවා දැන් 9යි කාලක් තිබුණා. මේ විදිහට දැන් මම ලකුණු කරගෙන යනවා. මේ විදිහට ලකුණු කරා. දැන් බලනවා මම බෙදපු ප්‍රමාණය. දැන් මම මේ 3ට බෙදපු එක කියලා දුන්නට මේ මම කරන්නේ නම් මේක. මොකද මම මේක තමයි නිතරම කරන්නේ එක. එතකොට මෙතන 7මාර තියනවද කියලා බලන්න ඕනේ. අපි ඇඳගත්තු ප්‍රමාණය. මෙතන තියෙන්නේ හරියටම 7යි. හිතුණා භාගයක් මදි. එහෙනම් අපි තව ටිකක් පහලින් ඇඳ ගන්නවා. තව ටිකක් පහලින් ඇඳගෙන මැනලා බලනවා. මේම හරියට 7මාර තියෙනවා. එතකොට මේ පහලින් ඇඳ රේඛාවේ තමයි හරියටම 7මාර තියෙන්නේ. එතකොට අපි කපනකොට මෙතන මේ අරි රේඛාව මෙන්න මේකනේ නියම රේඛාව මේක. මෙතන ඉඳන් අඟල් භාගයක් තියලා තමයි අපි මැවුම් වාසි මේ සාය කපන්න ඕනේ. ඊළඟට මේ සාය මේ දැන් නෝමල් සාය රැලි නැති නෝමල් සාය. ඊළඟට මේ මුදුනේම නැවත තියාගෙන අපිට දැන් අපි දන්නවනේ අපි හිතමුකෝ දැන් අපිට සාය ඕනේ මෙච්චරයි කියලා උස. මෙතන සාය උස ගන්න පුළුවන් මෙතන තියෙන 8මාරයිනේ. අපි සාය උස ප්‍රමාණය අපි ලකුණු කර ගන්නවා. දැන් මෙතනින් යටිනුත් ඒ කොටස තියෙනවා නම් මෙතනටම අපිට ගන්න පුළුවන්. ඒ කොටස මෙතනින් ඉඳන් මෙතනට ලකුණු කරලා මෙතනින් ඉඳන් මෙතනට කීයද කියලා බලනවා. එතන 13මාරක්. අපිට පුළුවන් මෙන්න මේම 13මාර මේම ලකුණු කරගෙන යන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේම තියලා මේම ලකුණු කරන් යන්න බෑ. මේ යන ප්‍රමාණයට මේ උඩිනුත් අපේ මේක යන්න ඕනේ. මේ විදිහට 13මාර මේ විදිහට ලකුණු කරගෙන යන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා හොඳයි මේ මුදුනේ අර සිදුර තියෙන ටේප් එක නැත්තම් ඇඟිල්ල හරි මෙහෙම තියලා මේ විදිහට 18ක් තියෙනවා මෙතන. ඒ 18 මේ විදිහට ලස්සනට මේකත් යන්න ඕනේ. මේ ටේප් එකත් මේට යන්න ඕනේ. මෙහෙම 18 මෙන්න මෙහෙම ලකුණු කරගෙන යනවා. මේ බලන්න. රෙද්ද නවද්දී හොඳට ඇල්පෙනිටි ගන්න ඕනේ. කොටන් වගේ නම් ඉතින් මේට යන්නේ නැහැ. සිල්ක් රෙදි නම් ටිකක් අසීරුයි හඳ ගන්න. මේ විදිහට දැන් 18මාර සාය උස ලකුණු කරගත්තා. මේ විදිහට 18මාර මේ විදිහට සාය උස මෙතන ඉඳන් මෙතනට සාය උස ලකුණු කරගත්තා. ඊට පස්සේ අපිට තියෙන්නේ මේ ටික කපලා ඉවත් කරලා මෙතන කපලා ඉවත් කරනවා. දැන් අපි සාය උස ගන්නකොට ඔයාලා මතක තියාගන්න ඕනේ අඟලක් එකතු කරගන්න ඕනේ. සාය උසට අඟලක් එකතු කරලා තමයි අපි සාය උස ලකුණු කරන්නේ. මොකද අපිට වාටිය ඕනින්ද අඟලක් එකතු කරගන්නවා. එච්චරයි කරන් තියෙන්නේ. ඊට පස්සේ අපිට අඟල් එකමාරක වගේ බෙල්ට් එකක් තමයි අපි මෙතනට අල්ලන්නේ. අඟල් එකමාරක බෙල්ට් එකක්. ඊළඟට දැන් අපි බලමු රැලි තියන්නේ කොහොමද කියලා. දැන් මේ අපි නෝමල් ප්ලේයර් සාය තමයි දැන් කරේ. අපි දැන් රැලි තියෙන සාය. රැලි ප්ලේයර් සායට ඔයා හිතන්න ඔයාගේ ඉන තියෙන්නේ ඒත් ඉන 30යි කියලා. ඉන 30යි. එතකොට ඉන 30 නම් මේ ඉන 30ට අපිට පුළුවන් සමහර වෙලාවට කරනවා මේ ඉනෙන් 30 භාගේ 15යි. මේකට 15ක් එකතු කරලා රැලි තියෙනවා. එතකොට 45ක් එනවා. ඉන 30න් භාගේ 45
45ක් එනවා. එතකොට දැන් මේක 15ක්ම කියලා මේ නීතියක් නැහැ. මේකට අපිට රෙදි තියෙනවා නම් මේ රෙද්දේ හොඳට දිග තියෙනවා නම් මේකට අපිට 20ක් එකතු කරගන්නත් පුළුවන්. රැලි වැඩි වෙන තරමට සායේ ලස්සන අලංකාර බව වැඩි වෙනවා. ඒකින්ද මේකට ඉනින් ඔයාට රෙදි ප්‍රමාණය ඔයා මැනේජ් කරගන්න ඕන විදියට තමයි ඒක ඔයා තීරණය කරන්න ඕනේ. එතකොට මේ ඉනට අපිට මේකට 20ක් එකතු කරන්නත් පුළුවන්. එතකොට 50ක් එනවා. එතකොට 20ක් 25ක් එකතු කරගන්නත් පුළුවන්. එහෙම අපිට වැඩිපුර රැලි තියන්න මේ එකතු කරගෙන ඉලාස්ටික් එක දැම්මම මේක ෆ්‍රී සයිස් ආයක් නේ. එතකොට ඉන 30ට නෙමෙයි 32 34 36 ඔය ඕන එකකට ගොඩ මේ සයිස් රේන්ජ් එකකට මේක අඳින්න පුළුවන්. එතකොට අපිට මේකට 20ක් එකතු කරගන්නත් පුළුවන්. මේක මේමයි කියලා ප්‍රමාණයක් නැහැ. මේ වයසට මෙච්චරයි මේ වයසට මෙච්චරයි කියලා එහෙම ගන්න ඕනේ නැහැ. ඉනට අඟල් 20ක් මේ ඉනින් භාගයට වඩා වැඩිපුර ලකුණු කරගත්තට අවුලක් නැහැ. ඉනට මෙතන මම ගන්නවා දැන් ඉන ප්‍රමාණය දැන් ඔය අපි හිතමුකෝ ඉන 36යි කියලා. එතකොට මේකටත් අපිට අඟල් 20ක් 25ක් වගේ වැඩිපුර අරගෙන එතකොට මෙතන 50යි මෙතන එතකොට 60ක් විතර අපිට ගන්න පුළුවන්. ඒ විදිහට අපිට කියන්නේ ලකුණු කර අපිට හිතන්න ඕනේ අපිට දැන් මීට පොඩ වැඩිපුරම ගන්න කියන්නේ ලොකුවටම ගන්න යන්නත් එපා. ඉනෙන් භාගයකට අඟල් 5ක් විතර එකතු කරත් ඒත් හවුලක් නෑ. නැත්තම් ඉනෙන් භාගය 30 නම් ඒකට තව 15ක් 18ක් ඒ වගේ මේ කියන්නේ මේ ප්‍රමාණයක් නැහැ. ඒ ප්‍රමාණය උනට වඩා වැඩි වෙන්නත් බෑ. ඕනට වඩා අඩු වෙන්නත් බෑ. අඩු වුණොත් රැලි කැතයි. ඒකින්ද දැන් 30 ඉන 30 දැන් මං කිව්වනේ 15ක් කියලා. අපිට මේකට 18ක් එකතු කරා 18ක් වගේ එකතු කරාමත් අවුලක් නැහැ. එතකොට 30යි 18යි 48යි. දැන් මේක 50 වුණත් අවුලක් නැහැ. ඉතින් ඒක මේ තමන්ම තමයි ඒක කවුරුත් දැන් තව එක්කෙනෙක් කියන දෙයක් කරන්නේ නැතුව අපිම මේ විදියට හිතලා මතලා ඒව කරන්න ඕනේ. ඊට පස්සේ දැන් අපි හිතමුකෝ මේක දැන් අපි 48ක් කියලා. එතකොට මේ ඉන තමයි අපේ 48. එතකොට මේ 48 අපි අතරට බෙදනවා. දැන් රැලි සායට මම මේ කියලා දුන්නේ ඔයාට. රැලි තියලා දාන සායට. එතකොට 48 හතරට බෙදනවා. මේ 48 හතරට බෙදලා 12ක් එනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ විදියට අර අපි හතාමාර ලකුණු කරපු විදියට මෙන්න මේ විදියට සායේ 60 උස ගන්නකොට තමයි මේවා 60 උසෙන් තමයි මේ රැලි තියෙන සාය අනිවාර්යයෙන්ම මාන්න පුළුවන්. අනිත් ඒ වලින් බෑ. උස නැති ඉඳා බෑ. උස වැඩිම රෙද්ද තමයි අපිට මේ රැලි පෙයාට් සාය මාන්න පුළුවන්. මේ විදියට 12 මේ විදියට ලකුණු කරලා ඊට පස්සේ මේ අතාමාර ලකුණු කරන විදියටම 12 ලකුණු කරගන්න ඕනේ. අර රැලි තියන්න. ඒ 12 ලකුණු කරාම අපේ ඉන ඊට ගොඩක් ලොකු වෙනවා. ඊට පස්සේ තමයි අපි ඉලාස්ටික් එක දාලා ඒක රැලි කරගන්නේ. ඉලාස්ටික් එක ගන්නකොටත් ඔයාලට පුළුවන් ලොකු ඉලාස්ටික් පටිය තියෙනවා. ඒකට රෙදි දාලා කවර් කරන්න ඕනේ නැහැ. ඒක මම ඔයාලට පෙන්නන්න මගේ ළඟ මේ වෙලාවේ නැහැ අතේ. මහත ඉලාස්ටික් පටි තියෙනවා. ඒවා නිකම්ම සායට තියලම ඇදලා මාගෙන යන්න පුළුවන්. නැත්තම් ඉලාස්ටික් අරන් රෙදි වලින් කවර් කරලා එම අල්ලන්නත් පුළුවන්. දැන් අපි බලමු අපේ ඊළඟ සාය. අපේ ඊළඟ සාය තමයි තුන්වෙනිට කියලා දෙන ප්ලේට් සාය තමයි පිටුපස මේ බෑක් එකේ රැලි තියෙනවා. බෑක් එකේ රැලි තියෙනවා. ෆ්‍රන්ට් එකේ රැලි නැහැ. ෆ්‍රන්ට් එකේ රැලි නැති සාය. මේ සායත් හරි ලස්සනයි. පිටිපසට විතරයි රැලි තියෙන්නේ. ඉදිරිපස නිකන් ඇවිල්ලා තියෙන්නේ. දැන් ඒක කපන්න දෙපාරකට කපන්න වෙනවා. දැන් මේම පොලේ අරගෙන රෙද්ද අරගෙන දැන් අපි ආයේ රෙද්ද දිගෑරගත්තා කියලා හිතන්නකෝ. රෙද්ද දිගෑරලා මෙතනදී අපි මේ රෙද්දේ දෙකට රෙද්ද
දිගින්නේ අපි නැවි මෙච්චර වෙලා අපේ යාට සායට රෙද්ද දිගින් නැවි. මේක රෙද්ද දිගින් නවන්නේ. රෙද්ද දිගින් නවන්නේ නැතුව රෙද්ද තනිපට තියලා. රෙද්ද තනිපට තියලා තමයි අර විදිහට නවාගන්නේ. මේම අපේ පැත්තේ තියෙන කොන අරගෙන මේ තියෙන මගේ පැත්තේ තිබ්බේ කොන. ඒ කොන අරන් මේම අර විදිහම තමයි. හැබැයි රෙද්ද නවන්නේ නැතුව තමයි කරන්නේ. මේ තනිපටවල් දෙකක් තියෙනවා. මේ තනිපටවල් දෙක අරගෙන දැන් ඔයාගේ ඉන දැන් අපි ලකුණු කරගත්තනේ ඉන හතරට බෙදුවානේ අපි. ඉන හතරට බෙදලා අපි ගත්තනේ අතමාරක්. එහෙනම් අපි මේ ඉස්සලම කපන්නේ ෆ්‍රන්ට් එක. ෆ්‍රන්ට් එකට අපි සාමාන්‍ය විදියටම අතමාර ඉන ලකුණු කරලා අර මං කියලා දුන්නේ විදියට සාය කපා ගන්න ඕනේ. එතකොට මේ තියෙන්නේ මේ තනි මෙතන පොටවල් දෙකයි තියෙන්නේ. එතකොට මේ එන්නේ සම්පූර්ණ ඉදිරිපස. මෙන්න මේ කැපෙන්නේ මේ කොටස විතරයි. මේ ෆ්‍රන්ට් එක විතරයි මේ කැපෙන්නේ. හරිද? එතකොට රැලි නෑ. මෙතනින් හතමාර ලකුණු කරා, මෙතනින් දිග ලකුණු කරා, ඊට පස්සේ ටේප් එක තියලා ඒක කපලා අයින් කරගත්තා. ඒක කපලා ඉවත් කරගත්තට පස්සේ අපිට නැවත දැන් අපි සාය අපිට දැන් රෙද්ද මේ හරියට දෙකට නවපු තැන තමයි මේ තියෙන්නේ. එතකොට අපිට රෙද්දේ අපිට මේ පැත්තට සාය ගන්න බෑ. මං කියන එක තේරෙනවද නැත්නම් රෙද්දේ හරි මැද තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තු රෙද්දේ මං හිතන්නේ මේවා හිතන්නේ මේ තියෙන්නේ අපි ගත්තු රෙද්ද කියලා. මේකේ හරි මැද තමයි මේ තියෙන්නේ. එතකොට අපි මේක නැවුවට පස්සේ අපේ මේ කොටස මේටත් යනවා. එතකොට අපිට මෙතෙන්ට සාය දිග ගන්න බෑ. ඇයි දන්නවද? අපිට මේ අනිත් කොටස ඕනේ පිටිපස කපා ගන්න. එහෙනම් අපිට මේ රෙද්දේ මැදින් ඉවත් මෙන්න මෙතෙන්ට විතරයි සාය දිග ගන්න පුළුවන්. මේ මෙතෙන්ට විතරයි සාය දිග ගන්න පුළුවන්. දැන් මේ මං කොලෙන් ඔයාලට උදාහරණයක් අරන් පෙන්නුවේ. දැන් ඊළඟට අපි මේ කොටස කපලා ඉවර කරගත්ත ඉදිරිපසට අපි බෙල්ට් එකක් අඟල් එකමාරක බෙල්ට් එකක්. ඒතර එකමාරයි කියන්නේ 3යි. අඟල් එකමාරක බෙල්ට් එකක් දැන් අඟල් එකමාරක බෙල්ට් එකක් නම් මෙන්න මේ ප්‍රමාණය තමයි එන්නේ. බෙල්ට් එක අල්ලනවා මේ තියෙන අඟල් එකමාරක බෙල්ට් එකක් නම් අඟල් 3කුත් මැවුම් වාසි භාගේ යනකොට අඟල් 4ක පටියක් කපා ගන්න ඕනේ. අඟල් 4ක පල්ලල දිග ගන්න ඕනේ අපේ ඉදිරිපස විතරයිනේ. දැන් මම මේ කපපු කොටසට මම දැන් ඉදිරිපස කොටසේ ඉනට කපන බෙල්ට් එකේ දිග මම කියන්නේ එතකොට මෙතනට තියෙන ඉන 30 නම් මෙතනට 15යි මෙතනට 15යිනේ. ඉදිරිපසටයි පිටුපසටයි 15 යන්නේ. එහෙනම් 15යි දිග. බෙල්ට් එකේ දිග 15යි. මම මෙතනින් ලියන්නම්. ඔයාලගේ මෙන්න මේකේ ඉදිරිපස බෙල්ට් එකට පළල 4යි දිග 15ට වඩා වැඩි වෙන්න එපා මැවුම් වාසිත් එක. එහෙනම් අපි 15 මැවුම් වාසි අපි දෙපැත්තට අඟල තිබ්බොත් 17ක දිග පටියක් කපා ගන්න ඕනේ. අඟල් 17ක දිග පටියක් කපලා අපි මැවුම් වාසි අඟල දෙපැත්තේ තියා ගන්න ඕනේ ඉදිරිපස කොටසට. දැන් මේ කොටසත් මෙන්න මේ කොටස තව දෙයක් කියන්න බැරි වුණා ඔයාලට. දැන් මෙතන දැන් ඔයාලට වරදින්න පුළුවන් නැත්තම් දැන් මෙතන අපි මේ ගානට නෙවෙයි මේ ගානට නෙමෙයි නවන්නේ. මෙන්න මේ කොටස මේ ගානටම නවන්න. මේක මේ විදිහටම නවන්න. කියන්නේ සම්පූර්ණම මේ කොලය හරියට නවන්න ඕනේ. මට අර අදිසි මේ තුනක් එක දිගට කියලා දෙනකොට පොඩි ඉතින් වැරදීම් සිදු වෙනවනේ ඕනම මිනිස්සෙට. දැන් මෙන්න මෙතනදී මම කියන්නේ හතමාර ලකුණු කරන්න කියලා. ඒ හතමාර ලකුණු කරත් මදි. මොකද මැවුම් වාසියපේ. මෙතන මැවුම් වාසිය ඕනේ. දැන් මෙතන මැවුම් වාසිය අපි අඟල තියලා ලකුණු කරා. මෙන්න මේ මැවුම් වාසිය අඟලක් වගේ මෙන්න මේම රේඛාවක් ඇඳගත්තොත් මෙන්න මේ විදියට රේඛාවක් ඇඳගත්තා නම් සායේ අන්න ඊට පස්සේ තමයි අපි හතමාර ලකුණු කරන්නේ. මට ඒක කියන්න බැරි වුණා. සමා වෙන්න ඕනේ.
මෙන්න මෙතන තමයි හතමාර ලකුණු කරන්නේ අඟලක් මැවුම් වාසි තියලා. ඒ අපිට ඉදිරිපසින් මේ දෙපැත්තේ අංශ දෙකේ මූට්ටුවක් එපේ. ඒකට මේ අඟලක් මේ විදිහට 3 කාලක් වගේ තියාගන්න ඕනේ. ඊට පස්සේ තමයි හතමාර ලකුණු කරන්නේ. නැත්තම් වාට කෙලින්ම මේ ඉර ගන්න නැතුව හතමාරේ මෙතන අපි අඟල් දෙකක් තිබ්බොත් 9 මාරක් වගේ මේ විදිහට ලකුණු කරන්න පුළුවන්. මේ ඉර ගන්න නැතුව අඟල් දෙකක් එකට එකතු කරලා ලකුණු කරන්න පුළුවන්. නැත්නම් මේ ඉරක් ගාලා කරන එකත් ලේසි. ඊළඟට දැන් ඉදිරිපසට අපි බෙල්ට් එකක් කපා ගන්නවා. පිටිපසට තමයි අපි ෂිපර් එක දාන්නේ. දැන් මේ සායේ මේ කොටසෙන් අපි කපා ගත්තා. දැන් ඊළඟ රෙද්ද කොටස ඉතුරු කෑල්ලෙන් තමයි ඊළඟ කෑල්ල කපන්නේ. අපි රෙද්ද දෙකට නවපු නැති හින්දා අපිට තව රෙදි කොටසක් ඉතුරු වුණා. අපිට තව එක රෙදි කොටසක් ඉතුරු වුණා. දැන් ඒකත් මේ විදිහට නවා ගන්නවා. ඒක නවලා අපි ඒකේ අර රැලි සාය තියෙන්නේ. දැන් අපි කියලා දුන්නේ රැලි සාය. ඒ රැලි සාය වගේ තමයි අපිට මේකට රැලි තියන්න ඕනේ. එහෙනම් අපේ ඉන අපි දැන් මෙතන කපන්නේ අපි දැන් ඒ හතමාරයිනේ අපි ඉදිරිපසට ලකුණු කරේ. පිටුපසට මේ හතමාරට අපි අර රැලි තියන්න ගන්න ඕනේ ප්‍රමාණයක් ලකුණු කර ගන්න ඕනේ. වැඩිපුර ඉනක්. එතකොට මේකෙන් භාගේ හතමාරේ භාගය 3මාරක් ගමුකෝ. අපිට මේ ගානටම මේ 3මාර අපි 7 මේකට 4ක් එකතු කර ගන්නවා. අඟල් 4ක්. අඟල් 4ක් එකතු කරගත්තම 7යි 4යි 11යි. එතකොට 11 මාරයිනේ 12ක් කියලා ගන්න පුළුවන්. මේක ඉතින් අවුලක් නැහැ. 12ක් කියලා ගන්න පුළුවන්. ඒක මේ භාගය එකතු කරන්න. එහෙම අවශ්‍ය නැහැ. රැලිනේ තියන්නේ. එතකොට මේක 12ක් ගන්න පුළුවන්. එතකොට අපි මෙතන පිටුපස සඳහා මෙතනට අඟල් 12ක් ලකුණු කරලා මේ මෙතනට 12ක් ලකුණු කරගන්න. ඒ 12 ලකුණු කරලා අර විදිහට සාය කපා ගන්නවා. එතකොට ඉදිරිපස ඉන පොඩි පිටුපස ඉන ලොකුයි. එතකොට පිටුපසට අපිට පුළුවන් ඉලාස්ටික් එක අරගෙන ඉලාස්ටික් එකක් ගන්නකොට අපි දැන් හිතන්න අපේ දැන් පිටුපස 15න්නේ තියෙන්නේ. 15ක් නේ ඉලාස්ටික් එක මෙහෙම අරගෙන ඉලාස්ටික් ප්‍රමාණයක් අපිට කියන්න බෑ. මොකද අපි ඉලාස්ටික් එක ඉනේ පිටිපස්සේ අපි දැන් පිටුපස 15යිනේ. මේ පිටුපස 15ට මේ 15ට පිටුපසේ මේ 15 තියෙන කොටස තමයි අපි මේ ඉලාස්ටික් එක කපන්නේ. එතකොට ඉලාස්ටික් එක කියන්නේ ඇදෙන එකක්නේ. එතකොට මේ ඇදෙන ඉලාස්ටික් වර්ග තියෙනවා කීපයක්. ඒ හැම එකම අපිට හරියන්නේ නැහැ. මේ එක විදිහට ඇදෙනවා කියලා හිතන්න බෑ. එතකොට මේ ඉලාස්ටික් එක අඟල් සමහරක් අය 4ක් අඩු කරන්න කියනවා ඉන්නේ 15න්. ඒ වගේ 4ක් 5ක් අඩු කරන්න කියනවා. ඒතර සමහර ඉලාස්ටික් ගොඩක් හැදෙන සමහර ඒවා ඇදෙනවා අඩුයි. එතකොට අපිට පුළුවන් ඉලාස්ටික් එකක් අරගෙන අපේ ඉන එක පැත්තකනේ අපි අල්ලන්නේ. ඒ ඉලාස්ටික් එක මේම තියලා ඇදලා අපිට තදත් නැති බුරුලුත් නැති වෙනවද කියලා ප්‍රමාණයක් බලන්න පුළුවන් අපිට ගානකට. බලලා අපි ඒකට අඟල් 2ක් විතර තියලා අපිට කපලා ගන්න පුළුවන්. එතකොට ඉලාස්ටික් එක ගොඩක් තදට නෙමෙයි ගන්න සාමාන්‍ය බුරුලකට තමයි ඒක කපා ගන්න. ඊට පස්සේ පිටුපස කොටසට ඉලාස්ටික් එක අල්ලනවා. ඉදිරිපස කොටසට මම අර කියපු බෑන්ඩ් එක අල්ලනවා. ඊට පස්සේ අංශ දෙපැත්තෙන් දෙක මූට්ටු කරගන්නවා. ඕක තමයි කරගන්න තියෙන්නේ. ඉතින් රැලි තියනවා කියන්නේ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා මගෙත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි. වීඩියෝ එක ගොඩාක් දික් වුණා. මම ගොඩක් කෙටි වීඩියෝ කරන්න තමයි හිතන් ඉන්නේ. ඔයාලට සුබ දවසක්. බුදු සරණයි. අපි නැවත දවසක හමු වෙමු.